Hi guys, welcome back to our YouTube channel. Kalpi with Shasha. ඉතින් ඔන්න අපි මේ පාර challenge එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. කලින් ඔයාලට මතක ඇති අපි කරා ramen challenge එක කරා. ආයේ bottle food challenge එක කරා. Food challenge එක කරා. ඊට පස්සේ අපිට challenge එකක් කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ දවස්වල ටිකක් යන challenge එකක් තමයි ඔයාලා දෙකලා තියෙන paper scissors rock එක. එනට අපිට ඒක කරලා මෙතන දුවන්න දැනන්නේ නැහැ. ඒ නිසා අපි හිතුවා වෙන විදිහකට කරන්න. ඉස්සරහම අපි paper scissors rock කරලා එන එක්කෙනාට අපි දෙනවා dice එක. ඊට පස්සේ paper scissors rock කරන එක්කෙනා ඉවර වුණාට පස්සේ එයා අනිත් එක්කෙනා dice එක ගන්න ඕනේ. අරයට පුළුවන් කන්න. අනිත් එක්කෙනා නම්බර් එකක් කියනවා. ඒ නම්බර් එක වැටෙනකන් dice එක දාන්න ඕනේ. ඊට පස්සේ හරි නම්බර් එක වැටුණොත් එයාට කන්න පුළුවන් ඊළඟ පාර. ඔයාලට තේරුණාද දන්නේ නැහැ මම කියපු එක. අපි දෙන්න කරගෙන යනකොට ඔයාලට ඒක තේරෙයි. මොකක්ද කියලා. ඉතින් අපි ගත්ත අද කෑම KFC එකෙන් අපිට ඔෆර් එකකුත් මේ එයාලගේ කොම්බෝ ඔෆර් එකක් තිබුණා. ඔයාලත් යන්න මේ කාලේ යනවා නම් එයාලගේ ක්‍රිස්මස් ඔෆර් එකක් යනවා. අපිට හම්බුණා ට්‍රැවලින් බෑග් එකක් ඒකෙන්. එහෙනම් අපි පටන් ගමුනේ. පටන් ගමු. paper scissors rock එකෙන් පටන් ගන්න. ඔව්. ඒ කියන්නේ ඒක තමයි ටොස් එක. ඒකෙන් දිනන එක කනට තමයි ෆස්ට් chance එක හම්බෙන්නේ. හම්බෙන්නේ කණ්ඩ. කන්න. ඔව්. වෙනදාම වගේ ඉතින් මෙයාම තමයි කන්නේ මම දන්නවා. මට ටිකක් ඉතුරු කරන්න හැබැයි ඈ. ඔව් ඉතින් තරග. ඒ වුණාට ඔන්නේ. හරිනේ. ඔය දන්නවනේ paper scissors rock. ඔව්. හරි. ඔයා නම්බර 5 4 2 3 මන්නේ 6 5 මේ නම්බර එක 4 3 5 4 අට නෑ මේකේ. තුන. 6 තුන මේක ඈ. 1 2 6 2 6 3 5 6 3 5 4 3 දෙක මේ එක අයියෝ එක වටින්නේ අයියෝ එක what is sugar කියන්න හතර දෙක තුන දෙක එක හතර තුන ගහලා තියෙනවා එක පහ තුන කියන්න එක දෙක පහ තුන හය හතර හය තුන හය එක තුන එක පහ
දෙක හතර එක කියන්න බැරිද දෙක හතර දෙක හතර හය තුන අනිත් ඔක්කොම වෙනවා. හතර එක අයියෝ හතර පහ කියනකෝ. තුන හතර එක පහ එක දෙක තුන මේ කන්නේ කියන්න දෙක දෙක නවතන්න කන්න බෑ හය කියනවා. හය දෙක පහ දෙක හය හරි කටේ තියෙනක කියන්න එක අයියෝ එක ටිෂු කියන්න තුන දෙක හතර හය එක තුන කියන්න හතර හතර කිය හය පහ දෙක හතර එක තුන පහ හය මේ ඇල්ලුව No! God, please, no! 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 නෑ කියන්න පහ පහ එක හය දෙක කීයද එක හතර තුන පහ දෙක කියන්නේ ඔක්කොම ටික අනේ කමන්න නැද්ද හතර එක මේ කියන්න හතර අයියෝ කීයද මහලුවේ හතර හතර අනේ හුස්ම ගන්න බෑනේ තුන එක නේද තුන එක අර එක දෙක හය එක තුන පහ පහ කියනකෝ දෙක හතර දෙක හය හය කියනකෝ
එක 6 2 4 3 3 3 4 2 4 2 1 දෙක ya හතර හතර මේ පහ අයියා ඉතලම ඉන්න එක යන්න වැඩ නම්බර ඈ හතර දෙක 6 හතර 5 3 දෙක කී දෙකනේ 3 අයියෝ 6 3 3 4 දෙක 6 දෙක 3 අයියෝ එක කියනකෝ හතර පහ දෙක 6 1 3 3 6 අයියෝ ඒ ටික විතරේ මට එන්න 3 1 කීය හතරනේ හතර මගේ එංගයි අයියේ යක තුන එක එකද දෙකද තුන හතර තුන යනකෝ එක පහ හතර පහ තුන මට කිව්වේ එක එක කටේ ලියන එක ඉතින් කන්න ඕනේ බෑ එහෙම බෑ ඒක තියන්න කටේ දීවි 6 3 එකක් දැම්මොත් බැරිද එහෙම බෑ එක 6 දෙක 2 4 5 3 1 දෙක කියන්න පහ දෙක 3 5 එක 4 දෙක 3 දෙක 3 දෙක එක හා සෝනා හය හතර දෙක 6 මයි 3 5 3 එළියට දාන්න හතර දෙක කීය 4 6 1 3 දෙක 4 දෙක දෙක කියන හතර දෙක 6 4 3 එක 1 4 6 1 5 3 4 5 4 3 3 4 දෙක අම්මා කියලා එක
එක කිව්වා වැඩි. තුන දෙක හය එක ගානේ අයියේ මං කියන්නද? එක පහ හය එක පහ එක දෙක එක පහ හතර තුන හය දෙක පහ හතර ඉන්නව තුන හත පහ තුන මේ කනද කිය තුන ආල්දේ ඔන්නේ කොහොමද ආල්දේ මේ අද මේ දානවා යන්නකො ඒක හතර පහ හය හතර පහ හය එක හය තුන එක තුන හතර දෙක හය දෙක එක තුන හතර පහ එක පහ හතර හය පහ හතර පහ හය හතර දෙක පහ තුන හතර කැඩුනා දෙක දෙක තුන පහ තුන පහ එක දෙක ඔයා බට් එක හරි වෙලාද කීය කියමු එක තුන හය දෙක මම කිව්වේ එක හය හතර දෙයක් හතර හරි දෙයක් කියන්න පුළුවන් කියන්නකෝ අනේ කියන කනකෝ තුන එක තුන තුන කල්පල කරනවා තුන දෙන්න හරිද ඒක කියන්න එක නෑ ඔයාලට මට කියන්න පහ හය හතර තුන හතර පහ තුන කියන්න හතර පහ පහ ඒක තිබ්බනේ නෑ හතර පහ දෙ හොඳට කියන්නකෝ පහ හතර දෙක හතර හය එක දෙක හතර එක පහ ඔක්කොම ටික ගාගෙන චිකන් කෑල්ලම කාලා දාන්න ගියේ Nice. ගන්න දෙක එක පහ තුන හය තුන පහ එක
අයියෝ 1 6 4 1 3 5 2 අනේ. 3 ඉවරයි නේද? 3 ඉවරයිනේ. උන්තාවේ මොනවාද? 3 6 4 ඕ ඔක්කොම ඉවරයි. එතකොට අවුත් වැඩිපුර කෑ. අපි දැන් අය බාත් එක නම් ඉතුරුයි අතරම. චුට්ටක් ඉතුරු චුට්ටක් ඉතුරුයි කා ගන්න බෑ. මට නැති. මට පුළුවන්ද? මට පුළුවන්. ඉතින් යාට මම ජයග්‍රහණේ බාර දෙනවා මට කා ගන්න බැරි හින්දා. මේ තයිතුරු දෙන්න නෑ දැන්. මට තිබ්බේ. මම ගන්න දෙන්න. එහෙනම් ළමයි අපි උන්නවම තමයි මේ ෆුඩ් චැලෙන්ජ් එක කරේ. ඔක්කොම කාලියට ගන්න බැරුවා දෙන්නටම. ඒක මේ මෙච්චර කොහොමද මගේ නම් ඉතුරු නෑ මේ. ඔයගෙ තේ ගන්න වගේ තියෙනවනේ. චුට්ටක් තියෙනවා. ආයෙ චුට්ටක් තියෙනවා. මම හිතන්නේ මෙයා තමයි වැඩිපුර කෑවේ. ඔයාලා ඉතින් විදිහට කවුද වැඩිපුර කාලා තියෙන්නේ? ඉතුරු ටිකත් මෙයා තමයි කොහොමද කන්නේ. ඊට මෙයා තමයි වැඩිපුර කන්නේ. කාලා තියෙන නිසානේ. ඉතින් ඔන්නෝම තමයි අපේ මේ ලස්සන ෆුඩ් චැලෙන්ජ් එක ඉවර වෙන්නේ. පෙප්සි එකත් මේ එහෙම ඉතුරුයි. ඒකත් බොන්න බෑ ගත්තට. බඩ පිරුණා ඇත්තටම. බඩ පිරුණා ඒ ටිකට නේද? චර චිකන් අපි ගොඩක් කෑවා ඉතින්නේ. ඔව් ඒකින්ද බඩ පිරුණා. ඉතින් අපි මේ චැලෙන්ජ් එක මෙතනින් ඉවර කරනවා. මම හිතනවා ඔයාලා එන්ජොයි කරලා ඇති කියලා. එහෙනම් ළමයි ආයෙත් අලුත් vlog එකකින් අපි හම්බ වෙමු. ඔයාලට තව චැලෙන්ජස් ඕන නම් අපි දෙන්නගේ මොනවා හරි කමෙන්ට් එකක් දාන්න. අපිට පුළුවන් වෙලාවක අපි ඉන්නවාරින් අරගෙන එන්න. හයි. කරන්නකෝ. මේ අප්පර සිරි මොකද උඩ ගෑල්ලක් කියලා උඩ තමයි. ආප්පෝ ඒ පොඩ්ඩද ගෑල්ලා මේන්ට නිය පොත්තක් කඩනවා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. ලොකු දෙයක්. නේ